ගල්දොර මුව ඇමදා මහනෙල් මල් පෙති විසුරුවලා ගිනියම් ගල් කැට ජලයට දමලා සිහිලල් ජලයත් උණු කරලා මුව දොවන මැටි දැහැටි පුදලා පළවැලමි පැණිදානෙට මුහු කරලා වැස්සට රඹ කොළ මුතු කුඩ හදලා හෙමිහිට පාතබලා ඇතකී මම හිමියනේදා මන්දාකිනී විල් මුනිදැහැනට එය නැත කිසි බාධා නොඇලෙයි නොගැටෙයි හමවින්දු සියපත මත නොරැඳන වැහි බින්දු සිහිකරවයි නොඇලුණු මුනිදු කොතරම් කීවද හිමිගුණනින් නැති සයුරකි හදවතටම කින්දු ඇතකී මම හිමියනේදා මන්දාකිනී විල් සත් රහසින් අඬලා හිමි නොවඩී ඇයි අද බොහොම පමා කරුණා ගුණයුතු හිමි මට අමතා සුවපත් වේවා හැසුනේ මට වෙනදා ලංකල විට හොඩ හිමිහිට ලයෙහි තබා නිකෙලෙස් හද සීතල මට දැනුනියදා මන්දාකිනියම පාළුව තුලගිල්වා හඳුරකි හිමි නිවිලා ඇතකී මම හිමියනේදා මන්දාකිනී විල් තෙරේ ඇතකී මම හිමියනේදා මන්දාකිනී විල් තෙරේ අපගේ ශ්‍රී අන්‍යා කොණ්ඩඤ්ඤ මහරහතන් වහන්සේට නමස්කාර වේවා. එදා සියවස් ගණනාවකට පෙර හිමාලය අසල මන්දාකිණි වනයේ විල්තෙර වැඩවිසූ
ශ්‍රී අන්‍යා කොණ්ඩඤ්ඤ මහරහතන් වහන්සේට චත්තන්ත හස්තියකු ලෙස උපත ලැබ හස්තීන් 8000ක් සමග 12 වසක් ආදරයෙන් හා ගෞරවයෙන් උපස්ථාන කළ පින්බර කතාව සිහිපත් කරමු. අද දුර්ලභ මනුෂ්‍ය ජීවිතයක් ලැබූ ඔබටද එම උතුම් නාමය උදෙසා උපස්ථාන කිරීමට අසිරිමත් අවස්ථාවක් උදා වී ඇත. ඒ කෙසේ දෙයත් මොරකාකන්ද ජලාශයෙන් වට වූ ඇතුන් සරණා වන පියසක ගොඩනැගෙන ශ්‍රී මහාසේන මහමෙවුනාව වන සෙනසුනෙහි තිබෙන සුපූජනීය සෑරජානන් වහන්සේට ආදරයෙන් හා ගෞරවයෙන් උපස්ථාන කරමින් දුර්ලභ පුණ්‍ය සම්පත් සලසා ගන්නටය. නොවැනැති පින්වතුනි, ඔබට සසර දුකින් මිදීම පිණිස ලැබුණු මේ උතුම් අවස්ථාවත් නොහැර අපගේ අන්‍යා කොණ්ඩඤ්ඤ මහරහතන් වහන්සේගේ ශ්‍රී නාමය උදෙසා ඉදිවන සෑරජානන් වහන්සේට භක්තියෙන් උපස්ථාන කිරීමට වීරිය කිරීමට සිත් පහළ වේවා. තෙරුවන් සරණයි.